සුබ දවසක් ලංකාවේ සිටින සියලුම දෙනාටම. ලංකාවේ අපේ දරුවන්ට සහ වගේම දෙමව්පියන්ට උස්ම ගැනීමේ අධිෂ්ඨානයක් දැන් තිබෙනවා. මොකද කුඩු ලංකාවේ වැඩිපුරම හවුවෙච්ච තැනක් තමයි මිද්දනියේ. ඉතින් මේ කුඩු ටික ගෙනාපු කට්ටියව විජහට හොයාගන්න ඕන. කිසිම තරාතිරණ කමක් බලන්නේ නැතුව. මොකද මනම්පේරී කියන චරිතය පොලිසියේ සිට පොලිසියෙන් අයින් කරපු පුද්ගලයෙක්. ඒ වගේම රාජපක්ෂලගේ ඔඩොක්කුවේ හිටිය පුද්ගලයෙක්. විශේෂයෙන්ම කිය යුතු දෙයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට ලොකු සේවයක් කරපු නායකයෙක්. ඒ නායකයා හැබැයි රට විනාශ කරේ. මොකද බලතණ්හාව කියන එක ඇඟ දිගේ අර පිළිකාව වගේ ගිහිලා තිබිච්ච පුජ්‍යලෙක් වුණා. අවුරුදු 2ක් තිබෙද්දී රට මෛත්‍රීපාලට දුන්නා. ඒකෙන් තමයි ඔක්කොම විනාශ වුණේ. අතින් අතට ගිහිල්ලා. ඉතින් ඒ වුණාට තව දෙයක් මට කියන්න තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂගේ බුද්ධ්‍යංශය, ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශය, එයාගේ පැමිලි බුද්ධ්‍යංශය යාට ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී මනම්පේරි කියන පුජ්‍යලයා මේ වගේ බලු වැඩ කරපු එක ගැන හොයාගන්න බැරි වුණාද? එහෙමනම් නාමල් රාජපක්ෂ ඔබතුමාට කවදාක්වත් ජනාධිපති ලොවෙත් වෙන්න බෑ. ඔයාට සිහිනයක් පමණයි ඒක. මතක තියාගන්න. මොකද මේ වගේ හාල්පාරුවෙක් මේ වගේ වැඩක් කරනවා නම් ඔබලා වගේ පුජ්‍යලයන්ට මේ පුජ්‍යලයා ගැන හොයාගන්න බැරි නම් මොන කතාද ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්ද? ඒක ටිකක් සිහිනයක් පමණයි. ඒක නිසා එකම දේ තියෙන්නේ අනුර කුමාර දිසානායක කියන දෙවන්ත මානව හිතවාදියා අපේ ලංකාවේ සිටින ජනහිතවාදියා ඒ පුජ්‍යලයා ආපු නිසා අද ලංකාව බේරීගෙන යනවා. කුඩු වලින්, ආර්ථිකයෙන් නෙමෙයි, කුඩු වලින්. ඒ වගේම පාලා පාතාලය විනාශ කරන්න හදන්නේ. ඒවා ඇස් ඉදිරිපිට පේනවනේ දැන් වෙන දේවල්. ඒ වගේම එංගලන්තයේ සිටිය පොලිස් නිලධාරියෙක් කියන කතාව ඇත්ත. ඒ පුජ්‍යලයා කියන්නේ බොරු නෙමෙයි. මොකද අනුර කුමාර දිසානායක ආරක්ෂා විය යුතුයි. ඒක කියන්න දෙයක් නැහැ. අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවා. මොකද JB එකේ පුජ්‍යලයන් වශයෙන් ඒගොල්ලන්ට තියෙනවා ආරක්ෂාව කොහොමද තර කරගන්නේ කියලා. ඒ වගේම 150ත් ආරක්ෂා කරන්න ඕන. කිසිම කෙනෙකුට කිසිම දෙයක් සිද්ධ වෙන්න දෙන්න නරකයි. මොකද ඔය ඉන්න දේශපාලන යෙන් හැඳි යවිලා ගිය මිනිස්සු බලාපොරොත්තු වෙනවා විනාශ කරලා රට ඒගොල්ලන්ගේ අතට ගන්න. මොකද දැන් මේ රට හරියාකාරව හොරකමින් තොර රටක් බිහි වෙන්න
පටන් අරන් තිනවා. ඒක ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති වෙනකොටම දැක්කා. ජනාධිපති වෙන්න විනාඩි 30ක්වත් ගියේ නැහැ. මොකද එයා දිවුරුම් දුන්නේ. අපේ කාල සීමාව අපි දැක්කනේ ජනාධිපතිලා කොහොමද දිවුරුම් දුන්නේ කියලා. ඒවා ඉතින් කාටවත් කියන්න දැන් නැහැ. පොඩි දරුවා පවා දන්නවා. අනුර කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමාට කවදාක්වත් අපේ ලංකාවේ ඉන්න මහජනයා කවදාක්වත් පිටුපාන්නේ නැහැ. මොකද ආර්ථිකය කඩාවැට්ටුවේ ඔබතුමා නෙමෙයිනේ. ඔබතුමා හෝ ඔබතුමාගේ යට ඉන්න කට්ටිය වෙන වෙන දේවල් කතා කරත් ඒ කතා කරේ නොදනුවත්ව වෙන්න පුළුවන්. මොකද හේතුව ඔබතුමත් අවුරුදු 20 ගාණක් දේශපාලනයේ නිරත වෙලා ඉන්නවා. ඒ අතරතුරේදී ඔබතුමා ඔය මහින්ද රාජපක්ෂලා, ගෝඨාභයලා, චන්ද්‍රිකාලා, ඒ වගේම සිරිසේනලා කරපු දේවල් එච්චර ලොකුවට දන්නේ නැහැ. ඒව උන් වහගෙන තමයි ඒව කරේ. ඒක නිසා ඔබතුමාගෙනුත් වැරදි සිද්ධ වෙන්නේ නැති. ඒක ප්‍රශ්නයක් නෑ. මහජනයා දන්නවා ඒක. ඒක නිසා ඔබතුමා අරින්න එපා මේක ලේසියෙන්. මොකද හේතුව හැඳි ගෑවිලා යන්නම වැඩේ දෙන්න ඕන මේගොල්ලන්ට. කිසිම තරාතිරණකමක් නොබල අනිවාර්යෙන්ම මේ කුඩු කොහොමද ගෙනාවේ? අනිත් එක තමයි මේක දේශපාලන අධිකාරියක් එක්ක වෙන්නේ. ඒක අපි දන්නවා. මොකද අපිත් යුද හමුදාවේ හිටපු නිසා අපි දන්නවා මොකද්ද මේකේ ඇත්තම කතාව කියන එක. මොකද අපිත් මේ යුරෝපෙට ඇවිල්ලා ඉන්නේ. අපිටත් හරියාකාරව දියුණු වීමක් නැති හින්දායි අද අපි දෙපයින් නැගිටලා ඉන්නවා මේ රටවලට පින් සිද්ධ වෙන්න. අපේ දරුවන්ට, දරු මුරුපුරන්ට රටක් තියෙන්න ඕන. අපි තව සුළු කාලෙකින් මැරිලායි. ඒක නිසා අනුර කුමාර දිසානායක මැතිතුමනි, ඔබතුමාට කවදාක්වත් කිසිම කෙනෙක් පිටුපාන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටුණා කියලා ආර්ථිකය හදාගෙන ලස්සනට වැඩක් කරගෙන යන්න පුළුවන් ඔබතුමාට විතරයි. ඔබතුමාගෙන් පස්සේ කිසිම කෙනෙක් මේ රටේ දෙයක් කරන්න ලැහැත්ති වෙන්නේ නැහැ. උන්ගේ බඩට තමයි උන් කරගන්නේ. උන්ගේ ඥාතීන්ට, උන්ගේ මුට්ටියල්ලරුන්ට තමයි උන් කරන්නේ. ඒක නිසා ඔබතුමා ඒ දේවල් කරන්නේ නැහැ. ඔබතුමාලාගෙත් පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. අපිට ඒව අදාළත්වයක්ම නැහැ. හැබැයි හොරකම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒක නිසා ජනතාව ඔබ කෙලින් අනිවාර්යයෙන්ම හිටගෙන ඉන්නේ. ඔබතුමා සීරුවෙන් සිටින් කිව්වනම් සීරුවෙන්ම තමයි, පාස්වෙන් සිටින් කිව්වනම් පාස්වෙන්ම තමයි. ඒක නිසා ඔබතුමා කවදාකවත් බය වෙන්න එපා. ඔබතුමා මේ සබහා ධර්මයෙන් ආපු නායකයෙක්. මොකද මේ අන්තිම මොහොතේදී හරි අපිට මේ වගේ රටේ නායකයෙක් බිහි වෙච්ච ගැන අපි අනිවාර්යෙන්ම සන්තෝෂ වෙනවා. හැබැයි තව එකක් කියන්න ඕන. අපේ රටේ නායකයෙක් සිටියා. ඒ නායකයා ගැනත් අපි විනාඩියකට කතා කරන්න ඕන. ඩෙන්සිල් කොබ්බෑගඩුව සර්. ඩෙන්සිල් කොබ්බෑගඩුව සර් සිටියනම් ඔය කිසිම කෙනෙකුට යුද්ධ ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. ඩෙන්සිල් කොබ්බෑගඩුව සර් ඉවර කරන්නේ. එහෙනම් ජනාධිපති වෙලා තමයි පස්ස බලන්නේ. ඒකත් කරුමෙට අපිට ඒ වගේ සම්පතක් අපිට නැති වුණා. ඒකෙත් යට ජනාධිපතිතුමා ඔබතුමාට ගිහිල්ලා කියන සම්මේලනයේදී කියන කතාව යට ගිනි පුපුරු තිබුණා. ඒවා උඩට ආවේ. ඒක නිසා ඒ වගේ සද්දන්තයක් අපිට නැති වෙච්ච ගැන අපිට අපේ දරුවන්ටද ඔබතුමාටද ලොකු පාඩුවක්. හැබැයි සරත් පොන්සේකා වගේ නායකයෙක් බිහි වෙච්ච හින්දා අපිට අද දෙපයින් නැගිටලා සිටින්න පුළුවන්. අපි සරත් පොන්සේකා මැතිතුමාවත් ආරක්ෂා කරගෙන ඔබතුමත් ආරක්ෂා වෙලා රටේ ඔය කුඩු බූවල්ලා විනාශම කරලා දාලා ඔබතුමා නෙල්සන් මැන්ඩලාගේ සහතිකය අරන් දේශපාලන චාරිකාවෙන්
නිම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.